අපේ ජීවිතයේදී අපි දැනුම සොයන්නේ වචනවලිනි. අපි සිතන්නේ අපට පිළිතුරු වැසිය හැකිනම් සත්‍ය අවබෝධ කරගත හැකි බවයි. නමුත් සෙන්දහම කියා දෙන්නේ සැබෑ සත්‍ය සහ විමුක්තිය යනු වචනවලට සීමා කළ නොහැකි අත්දැකීමක් බවයි. කතා නොකරන සෙන් ගුරුවරයා යන කතාව අපට උගන්වන්නේ නිශ්ශබ්දතාවයට සවන් දී සිතේ සියලු ප්‍රශ්න මුදාහරින්නේ කෙසේද කියයි. බොහෝ කලකට පෙර සෙන් ආරාමයක තාරෝ නම් ශිෂ්‍යෙක් සිටියා. තාරෝ ප්‍රශ්න ඇසීමට ඉතාමත් දක්ෂ කෙනෙක් වුණා. ඔහු සිතුවේ හොඳ ගුරුවරයෙක් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දිය යුතුයි. ඔහු සියලු භික්ෂූන්ගෙන් අනන්තවත් ප්‍රශ්න ඇසුවා. බුද්ධත්වය කුමක්ද? සත්‍ය ඇත්තේ කොහිද? ඔහුගේ පිපාසය වූයේ පිළිතුරු නොව වචනවලටයි. ඔහුට තවත් ප්‍රශ්න සහ තර්ක විශ්ලේෂණය අවශ්‍ය වුණා. දිනක් ඔහුට ආරංචි වුණා නිශ්ශබ්දතාවයේ ප්‍රඥාවෙන් යුත් මාස්ටර් ජින්රෝ නම් කිසිදා කතා නොකරන ගුරුවරයෙක් සිටි බව. තාරෝ පුදුමයෙන් සහ කුතුහලයෙන් ගුරුවරයා සොයා ගියා. තාරෝ මාස්ටර් ජින්රෝ හමුවට ගොස් ගැඹුරු වැඳීමකින් පසු තමාගේ විශාලතම ප්‍රශ්නය ඇසුවා. ගුරුතුමනි, සත්‍ය කුමක්ද? මට එය වචන වලින් පැහැදිලි කරන්න. මාස්ටර් ජින්රෝ නිහඬවම තාරෝ දෙස බැලුවා. ඔහු හොඳින් තාරෝ දෙස බලා සිටි නමුත් කිසිවක් නොකීවා. තාරෝ අපේක්ෂාවෙන් සිටියා තප්පර මිනිත්තු බවට පත් වුණා. නිශ්ශබ්දතාවය තදින්ම ඔහුව අල්ලා ගත්තා. තාරෝ නැවත ඇසුවා, ගුරුතුමනි, කරුණාකර මට වචන වලින් පිළිතුරු දෙන්න. මාස්ටර් ජින්රෝ තව දුරටත් නිහඬව සිටියා. ඔහු චලනයක්වත් කළේ නැහැ. නිශ්ශබ්දතාවයේ බලය තාරෝගේ සිත කැඩීමට පටන් ගත්තා. ඔහුට අවබෝධ වුණා ගුරුවරයා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගුරුවරයා සෑම මොහොතකම පිළිතුරු දෙමින් සිටිනවා. මාස්ටර් ජින්රෝ තම නිශ්ශබ්දතාවයෙන් තාරෝට කියා දුන්නේ පළවෙනි එක තමයි සත්‍ය සෙවීම සිතේ මායාවයි. ඔබ වචන වලින් සත්‍ය සොයන විට ඔබ සත්‍යයට තවත් දුරස් වෙනවා. සත්‍ය දැන්වම පවතිනවා. දෙවෙනි එක තමයි සැබෑ භාෂාව. නිශ්ශබ්දතාවය යනු විමුක්තියේ භාෂාවයි. සියලු වචන වලින් නිදහස් වූ මොහොතේදී පමණක් පූර්ණ අවබෝධය සිතට ගලා එනවා. තුන්වෙනි එක පැවැත්මේ ප්‍රඥාව. ගුරුවරයාගේ පැවැත්ම යනු වචන 10කට වඩා බලවත් පිළිතුරයි. නිශ්ශබ්දතාවයේ බර නිසා තාරෝගේ සියලු ප්‍රශ්න කඩා වැටුණා. ඔහු වචනවලට ඇලී සිටීම මුදාහැරියා. තාරෝ ගුරුවරයාගේ පාමුල නිහඬව වාඩි වුණා. ඔහු දැන් ප්‍රශ්න ඇසීමට උත්සාහ කළේ නැහැ. ඔහු කළේ නිශ්ශබ්දතාවයට සම්පූර්ණයෙන්ම ඇතුළු වීමයි. සෙන්දහම කියා දෙන්නේ ඔබ අභ්‍යන්තරයේ නිහඬ වන විට මුළු විශ්වයම ඔබට කතා කිරීමට පටන් ගන්නවා. නිශ්ශබ්දතාවය තුලදී තාරෝට ක්වාන්ටික් අවබෝධයක් ලැබුණා. සත්‍ය යනු වචන වලින් විස්තර කර නොහැකි පූර්ණ පැවැත්ම බව ඔහුට අවබෝධ වුණා. ඔබගේ සිත නිරතුරුවම නිශ්ශබ්දතාවයේ ප්‍රශ්නාවේ පිරි වචන වලින් ඔබට ගිය සත්‍ය දකිත්වා.